ආයුබෝවන් කොහොමද ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ මේ වගේ අඹ කරි එකක් පොල් කිරි චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැතුව රසයට හදාගන්නේ කොහොමද කියලා මේ බලන්න ග්‍රේවි එකත් හොඳ උපුවට තියෙනවා මේ විදියට හදලා බලන්න අපිට දවස් දෙකක් තුනක් වුණත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව තියාගෙන කන්න පුළුවන් අඹ ටික මම මේ සයිස් කෑලි වලට කපා ගත්තා. හොඳ පැහිච්ච අඹ වලින් ගන්න. ඊළඟට ලොකු ලුණු ගෙඩියකින් භාගයක් හීනියට ලියා ගත්තා. සුදු ගුණු බික් 3ක් විතර මේ වගේ පොත්තත් එක්කම මම තලා ගත්තා. ඊපස්සේ රාම්පේ, සේර, කරපිංචා, අබ තේ හැන්දක් ගත්තා. කුරුඳු පොතු පොඩි කෑල්ලක්, එනසාල් 2යි, කරාබු නැටි 2යි. අවමිරිස් කරල් 2ක් විතර හීනියට ලියාගත්තා ලුණු තේ හැන්දයි මෙතන තියෙනවා අමු 3-5 මේස හැන්දයි මිරිස් කුඩු මේස හැන්දයි කහ තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු තේ හැන්දයි විශේෂයෙන්ම මේ සීනි නම් අත්‍යවශ්‍යයි අඹ මාළුව රස වෙන්න තෙල් මේස හැන්දක් විතර රත් වෙන්න ලිපේ තියාගත්තා ඒක රත් වෙනකොට අබ තේ හැන්ද දාන්න අබ ටික පුපුරනකොට තලාගත්ත මේ සුදු ලුණු ටික දාන්න ඊළඟට අපි මේ ගත්ත ඔක්කොම මිරිස් තාම්පේ කරපිංචා මිරිස් ඒ ඔක්කොම දාලා තෙලේ හොඳට රන්වන් පාට වෙන්න බැද ගන්න. ඔයාලට මේකට උළුහාල් තේ හැන්දකුත් දාගන්න පුළුවන්. මාගාවද උළුහාල් තිබුණේ නෑ. මේ ටික හොඳට රන්වන් පාට වෙන්න බැද ගන්න. හොඳ සුවඳක් එනවා මේක බැදෙනකොට. දැන් මේකට අපි ගත්ත කුළු බඩු ටික එකතු කරගමු. මේ ටිකත් හොඳට තෙලේ මේ මිරිස් ටිකේම හොඳට බැදෙන්න දෙන්න. එතකොට තමයි අඹ මාළුව ලස්සන පාටක් ගන්න පුළුවන් අපිට. මේ විදිහට මිරිස් ටික හොඳට මේ තෙලේ බැදුනට පස්සේ අපි කපාගත්ත අඹ ටික මේකට එකතු කරන්න. අඹ ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. ඊළඟට මේකට ලුණු තේ හැන්ද එකතු කරන්න. සීනි ටිකත් මේකට දාන්න. මම සීනි මේස හැඳි 2ක් ගත්තා. ඔයාලා ගන්න අඹවල ඇඹුල් ප්‍රමාණය අනුව තමයි සීනි නම් තීරණය වෙන්නේ. සීනි ටිකක් දාලා හොඳට කලවම් කරන්න. මම මුලින් කිව්වා වගේ මේකට පොල් කිරි දාන්නේ පොල් කිරි දාන්න නැතුව මේක අද මම උයාගන්නේ වතුර වලින්. මේක අපිට මේ ෆ්‍රිජ් එකේ දාන්න නැතුව වුණත් දවස් දෙකක් තුනක් විතර තියාගෙන කන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය වෙන්නේ මේක හොඳට වහලා තැම්බෙන්න දෙන්න. සැරින් සැරේට පොඩ්ඩක් හැඳි ගන්න. ලුණු රස, පැණි රස එහෙම පොඩ්ඩක් මදි නම් බලලා දාගන්න. අඹ මාළුවට සීනි දැම්මම තමයි ඇත්තටම ගොඩක් රස. ඒ වගේම ලස්සන පාටක් එන්නේ. මේ බලන්න දැන් මගේ අඹ මාළුව මේ හොඳට හරි ගිහිලා තියෙන්නේ. මේ බලන්න හරි ලස්සනයි. ඒ වගේම මේක හරිම රසයි. මේ අඹවල ගොඩාක් ඇඹුලක් තිබ්බේ නෑ. ඒ නිසා මම සීනි මේස හැඳි 2යි දැම්මේ. ඔයාලගේ අඹ ගොඩක් ඇඹුල් නම් තව සීනි චුට්ටක් වැඩිපුර එකතු කරගන්න. දැන් මම මේක ලිප නිවාගෙන පොඩ්ඩක් කොහොම වහලා තියෙනවා. මේ ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ හදපු දවසටත් වඩා ඇත්තටම පහුවදාට තමයි මේක ගොඩක්ම රස. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.